ඉතින් S23 Ultra එකක්. ඉතින් මේක මේ අපි ළඟ විකුණන්න තියෙන ෆෝන් එකක් නෙවෙයි. මේක කස්ටමර් කෙනෙක් අරන් ආවේ. එයාව වෙන කෙනෙක්ගෙන් ගන්න කලින් චෙක් කරගන්න. ඉතින් මේ මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම් කොහොමද සාමාන්‍ය Samsung යූස් ෆෝන් එකක් ඔයා ගන්නවා නම් මේක චෙක් කරගන්න කියලා. ඒ කියන්නේ මේකේ ඩිස්ප්ලේ සෙන්සර්ස් ඊට පස්සේ ස්පෙන් කැමරා මේ හැම දෙයක්ම ඔයාලට පුළුවන් චෙක් කරගන්න එක පුංචි ටිප් එකකින්. ඉතින් කස්ටමර්ගේ ෆෝන් එක අපි පැත්තකින් තියලා අපි ළඟ තියෙන ෆෝන් එකකින් අපි කරන විදිය පෙන්නන්නම්. මේක S24 FE ෆෝන් එකක්. මුලින්ම ඩයල් පෑඩ් එකට යන්න ගිහිල්ලා තරුවයි කොටුවයි බිඳුවයි තරුවයි කොටුව ඩයල් කරන්න. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට ඕපන් වෙයි. මේකෙන් ඔයාලට මුලින්ම තියෙනවා ඩිස්ප්ලේ එක චෙක් කරගන්න බටන්ස් තුන. මෙතන රෙඩ් කියන බටන් එක ටච් කරලා ඔයා බලන රෙඩ් ස්ක්‍රීන් එකේ මොනවාම හරි පැච් එකක් හරි කලර් අවුලක් හරි ඔයාලට දැනෙන දෙයක් තියෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක ප්‍රශ්නයක් නැත්නම් ඔයා බලන්න ග්‍රීන් ස්ක්‍රීන් එක. ඒකෙත් ප්‍රශ්නයක් නැත්නම් බ්ලූ ස්ක්‍රීන් එකත් බලන්න පුළුවන්. මෙතනින් පස්සේ ඔයාලට තියෙනවා රිසීවර්. මෙතෙන්දි ඔයාලට පුළුවන් ඔයාගේ ඉයර්පීස් එක මොන වගේද වැඩ කරන්නේ කියලා චෙක් කරගන්න. ඔයා හොඳට කන තියලා බලන්න මෙතන ඉයර්පීස් එක නගින් ඔයාලට ශබ්ද හොඳට ඇහෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ ඉයර්පීස් එක හොඳට වැඩ කරනවා. ඊට පස්සේ එන්නේ මෙතන ভাইබ්‍රේෂන් වලට. එතකොට ভাইබ්‍රේට් මෝටරේ වැඩ කරනවා. ඒතර ඔයාලට ෆීල් වෙනවා මේක හොඳට ভাইබ්‍රේට් වැඩ කරනවද නැද්ද කියලා. ඊළඟට ඔයා එන්න මේ කැම් එක චෙක් කරන ඉන්ටර්ෆේස් එකට. මෙතෙන්දී ඔයාලට පුළුවන් මේ විදිහට කැමරා එක චෙක් කරලා බලන්න. ෆොටෝ එක කැප්චර් කරලා බලන්න. ඒකට ෆ්ලෑෂ් එක ඔන් වෙනවා. එතකොට මෙතනින් බැක් වෙන්න ඊළඟට ඊට පස්සේ බලන්න අර සෙන්සර් ටච් ස්පීකර් මේ ටික බලා ගන්න. මෙතන සෙන්සර් පේජ් එකට යන්න. සෙන්සර් පේජ් එකට ගියාට පස්සේ මේ එකින් එක සෙන්සර්ස් වලට ඔයා ඇතුළට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සෙන්සර් ටෙස්ට් එක පාස්ද ෆේල්ද කියලා. ඉතින් එතනින් ඔයාලට පුළුවන් ඔයාගේ අලුතෙන් ගන්න ඉන්න used Samsung ෆෝන් එකේ ඔක්කොම සෙන්සර්ස් හොඳට වැඩ කරනවද කියලා බලා ගන්න. ඔයා මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ මේ ටච් එක චෙක් කරන මේ වගේ පේජ් එකක් එනවා. මෙතෙන්දී ඔයා මේ සම්පූර්ණ පේජ් එක මේ විදිහට ටච් කරන් යන්න. ඒතකොට ඔයාගේ ටච් එක හරියට වැඩනවා. මෙන්න මේ වගේ ග්‍රීන් වෙලා මේ ටෙස්ට් එක පාස් කියලා පෙන්නයි. right. ඒ කියන්නේ ටෙස්ට් එක පාස්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ස්පීකර් ටෙස්ට් එක කරන්න. ස්පීකර් එක හොඳට ඔන් වෙනවා. ෆුල් සවුන්ඩ් දාලා ඔයාලට මියුසික් එකක් ප්ලේ වෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර් එක හොඳට වැඩ කරනවද කියලා. ඊට පස්සේ සබ් කීස් ටෙස්ට් කරන්න යන්න. මේ වගේ මේ කීස් ටච් කරලා ප්‍රස් කරද්දි මේ වගේ ස්ක්‍රීන් එකේ කලර් එක මාරු වෙයි. ඊට පස්සේ මෙතනින් බැක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රොන්ට් කැම් එක ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට ෆ්‍රොන්ට් කැම් එක ඔන් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. මෙතනින් ෆොටෝ එක කැප්චර් කරලා බලන්නත් පුළුවන්. ඊට සයිඩ් බැක් වෙන්න. ඊළඟට ඔයා මයික් එක චෙක් කරන්න. දකුණු පැත්තේ අයිනෙම තියෙනවා ලූප් බැක් කියලා. මෙතන ටච් කරන්න. ඉන් පස්සේ ඔයාලට පුළුවන් මෙතන ෆස්ට් මයික් and සෙකන්ඩරි මයික් දෙකම චෙක් කරගන්න. මෙතෙන්දී ඔයා මේකට ටික් කරලා ඔයා මොනවා හරි කතා කළොත් ඒක ඔයාට ආයි රිපීට් වෙලා ඇහෙනවා. එතෙන්දී ඔයා දැනගන්න පුළුවන් මයික් එක හොඳටම වැඩ කරනවා කියලා. ඊට පස්සේ S23 එකක් චෙක් කරන්න ආපු නිසා මම පොඩි කොමන්ට් ප්‍රශ්නයක් තියෙනවා මේ ෆෝන් වල. මෙන්න මේ බෑක් ග්ලාස් එක පොඩ්ඩක් ඉස්සෙනවා. දැන් මේ ෆෝන් එකේ බෑක් ග්ලාස් එක චුට්ටක් ගැලවිලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ පැහැදිලිවම. මේක සාමාන්‍යයෙන් S23 ගොඩාක් ෆෝන් වල මම දැකලා තියෙන ප්‍රශ්නයක්. සාමාන්‍ය කාලයක් පාවිච්චි කරද්දී මේ බෑක් ග්ලාස් එක මෙතනින් මේ විදිහට ගැලවෙනවා. ඉතින් මේක නැවත අලව ගන්න පුළුවන්. ඒක ලොකු ඉෂුව එකක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් එන ප්‍රශ්නයක්. ඒ ඇරෙන්න මේ ෆෝන් එකෙත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි ඔයාලට මේක ටෙස්ට් එක කරන විදිය පෙන්නුවේ S24 FE ෆෝන් එකේ. ඉතින් ඔයාත් used iPhone එකක් හරි Android ෆෝන් එකක් හරි ගන්න ඉන්න කෙනෙක් නම් Samsung ෆෝන් එකක් මේ විදිහට චෙක් කරලා ඔයාලට තනියම ගන්න පුළුවන්. හැබැයි ඔයාලට ෂුවර් නැත්නම් වෙන දන්න කෙනෙක්ට කියලා චෙක් කරලා ගන්න. මොකද ෂොප් එකකින් ගන්න නම් අනිවාර්යයෙන් වොරන්ටි එකක් තියෙන තැනකින් ගන්න. ඒකත් දවස් 14ක් සතියක් වගේ නෙවෙයි. අඩුම මාස 2ක් 3ක්වත් තියෙන තැනකින් ගන්න. මොකද මේ ෆෝන් වල අනිවාර්යෙන් ප්‍රශ්න එන්න පුළුවන්. ස්ක්‍රීන් එක සාමාන්‍යයෙන් ප්‍රශ්න ගොඩක් දෙන දෙයක් තමයි මේ Samsung ෆෝන් වල ස්ක්‍රීන්. ඊට පස්සේ මේ බෑක් ග්ලාස් එකත් ඔයා ගන්න වෙලාවේ මේ වගේ ගැලවෙලා තිබුණොත් ඔයා අනිවාර්යයෙන්ම මේක ආය අලවල පාවිච්චියට ගන්න. මොකද මෙතනින් වතුර ඊට පස්සේ දූවිලි වගේ දේවල් ගියොත් ඔයාගේ ඇතුලේ පාර්ට්ස් වලට හානි වෙන්න පුළුවන්. රයිට්. මේ වගේ වීඩියෝ තවත් බලන්න ෆලෝ කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.